පුතේ මේ වීජී අසමානතාවයේ විසඳලා ඉෂ්ට ගන්න පුළුවන් විශාලතම නිකලේ කුමක්ද කියලා අපෙන් අහනවා. එතකොට ඔයා දන්නවා වීජී අසමානතාවයක් විසඳන්නේ කොහොමද? සරල සමීකරණයක් විසඳන විදිහට තමයි විසඳන්නේ. එතකොට ධන දෙක එහා පැත්තට අරගෙන යන්න ඍණ දෙක බවට පත් වෙනවා. ඒවට 3x කුඩයි 8න් දෙකක් 6යිනේ. දැන් මොකද වෙන්නේ? x තනි කරගන්න ගුණ කිරීමේ 3 එහා පැත්තට යද්දි පුතේ බෙදීමේ 3 බවට පත් වෙනවා. එහෙනම් s කුඩයි 6 3ෙන් බෙද්දාම 2යි. අන්න වීජී අසමානතාවය අපිට එනවා s කුඩයි 2. ඒ කියන්නේ දෙකට වඩා කුඩා අගයන් බෝලේ පාට වෙන්නේ නැහැ. සංඛ්‍යා රේඛාවේ දෙකට වඩා කුඩා අගයන් තමයි අපි ගන්න. දෙකට වඩා කුඩා අගයන් කියලා ගත්තාම අපිට ගන්න පුළුවන් දෙක අයිති වෙන්නේ නැහැනේ. දෙකට පස්සේ තියෙන්නේ පුතේ 1. එහෙනම් ගන්න පුළුවන් ස්ට ගන්න පුළුවන් විශාලම අගය ධන 1. ධන 1. ස්ට ගන්න පුළුවන් විශාලතම අගය ධන 1.